හෙල්ලෝ යාළුවනේ කොහොමද ඔයාලට ඔයාලා මේ අදත් එක්ක සුලා ඉන්නේ මනෝට් එක්ක සෙලියුලර් channel එකෙන් ගෙන HTML වීඩියෝ සීරීස් එක හතරවෙනි වීඩියෝත් එක්ක. ඉතින් අපි පළවෙනි වීඩියෝ, දෙවෙනි වීඩියෝ, තුන්වෙනි වීඩියෝ කතා කරා. කොහොමද image එක add කරන්නේ, කොහොමද paragraph එක type කරන්නේ, කොහොමද link එක add කරන්නේ මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් අපි කලින් codes type කරේ notepad එකේ. ඉතින් අපි අලුත්ම වීඩියෝ එකට Visual Studio Code කියන app එක හරහා තමයි අද codes type කරන්න යන්නේ. ඉතින් අද කියන වීඩියෝ එක රිවිෂන් වීඩියෝ එකක්. ඒ කියන්නේ මම කලින් කියලා දුන්න codes මම රිවිෂන් එකක් විදිහට ඔයාලට Visual Studio app එක හරහා codes type කරන්න හැටි කියලා දෙනවා. හරි. අපි වැඩි කතා නැතුව එහෙනම් වීඩියෝට යමු. මේ search bar එකේ search කරන්න Visual Studio Code. හරි Visual Studio Code කියලා search කරලා පස්සේ පල්ලෙහාට ගියාම ඔයාලට බලන්න පුළුවන් download Visual Studio Code කියලා ඒ link එක touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මෙතන Windows කියලා එකක් බලන්න ඒක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් download වෙනවා පෙන්නනවා. මම දැන්නවා download කරලා තියෙන නිසා download කරන්න යන්නේ නැහැ. Visual Studio app download open කරගන්නවා. Visual Studio app download open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලගේ ඔයාලගේ desktop එකේ folder එකක් create කරගන්න ඕනේ. मैं folder create කරගන්නවා. මම new project කියලා type කරනවා. මේ project කියලා type කරලා ආයෙ තවත් Visual Studio Code එකට ගිහලා මෙතන new file කියන එක click කරලා index.html කියලා type කරනවා. ඊට පස්සේ මම enter button එක click කරලා පස්සේ ඔයාලට folder එක තෝරන්න නම් මම desktop එකට ගිහලා තෝරගන්න new project කියන folder එක ඊට පස්සේ open කියලා මෙතන index කියලා වැටලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක හදාගන්න ඕනේ index.html කියලා type කරගෙන file එක create කරගන්න. file එක create කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Visual Studio එකේ index.html කියලා tab එකකට ගිහලා මෙන්න මේ වගේ interface එකක් බලන්න පුළුවන්. හරි. දැන් මෙච්චර තාක් මේ වෙනකම් අපි කතා කරේ notepad එකෙන් තමයි අපි codes type කරේ. ඉතින් notepad එකේ codes type කරනකොට අපි අකුරක් නෑර type කරන්න ඕනේ codes. ඉතින් මේ Visual Studio Code එකේ එහෙම නෑ. මෙතන දැන් මම opening tag එක open කරලා මෙතන doc කියලා doc type HTML කියලා type කරනවා. මෙතන අපිට automatically බලා ගන්න පුළුවන් doc type කියලා ඉල්ල දෙනවා. ඉතින් මම ඒක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් උටම අපේ tag එක create වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මම title එක මේක දාගන්නවා. මම ඔයාලට codes නැවතත් පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ එක අලුත් නම් මගේ කලින් වීඩියෝස් බලන්න. ඉතින් මම මේ වීඩියෝස් වලදී කියලා දුන්නා කොහොමද codes type කරන්නේ මොනවද මේ codes කියලා. ඉතින් මම රිවිෂන් එකක් හිටියද තමයි මේ Visual Studio Code එකේ codes type කරන විදිහ වලට කියලා දෙන්නේ. හරි. ඉතින් මුලින්ම අපි title එක add කරගමු. මෙන්න මේ විදිහට අපි ti එහෙමම ඔයාලට බලන්න පුළුවන් title කියන එක automatically එන්න තියෙනවා. හරි. මම title එක දීලා මෙන්න මේ වගේ tag එක close කරද්දිම අපේ closing tag එකත් automatically type වෙලා අපිට එනවා. හරි. මම මෙතන type කරගමු. මම මනෝට් එක්ක කියලා type කරගන්නවා. හරි. ඉතින් ඔයාලා මේක save කරගන්න ඕනේ Ctrl+S ඔයාලා keyboard එකේ touch කරලා. හරි. ඊට පස්සේ ඔයාලගේ folder ඇතුළට ගිහිල්ලා මෙන්න මේ වගේ index කියලා මෙතන Microsoft Edge එකෙන් save වෙලා තියෙනවා. ඔයාලා ඒක double click කරලා open with Google Chrome open කරගන්න ඕනේ Google Chrome එක. හරි. Google Chrome එක open කරගත්තට පස්සේ ඔයාලා මෙතන බලන්න අපි title එක දාපු විදිහට මනෝට් එක්ක කියලා title එක මෙතනින් වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේකට head එකක් ඇතුල් කරගමු. කලින් වගේම අපි ඔයාලට මම කියලා දීලා තියෙනවා. හරි. head එක close
මම හෙඩ් ටැග් එක මේ විදිහට ක්ලෝස් කරනවා. මෙන්න මේ ඕපනින් ටැග් එක මම ක්ලෝස් කරද්දිම ඔටෝමැටිකලි අපේ ක්ලෝසින් ටැග් එක ටයිප් වෙලා එනවා. හරි මම හෙඩ් එක දාගන්නවා. මෙන්න මේ විදිහට h1 කියලා ටැග් එකක් ඕපන් කරගන්නවා. හරි h1 ටැග් එක ඇතුලේ මම මෙතන ඕපනින් ටැග් එක ක්ලෝස් කරන්න යන්නේ නැහැ. මම ඒ කියන්නේ හෙඩින් එකට කලර් එකක් වෙනස් කරන්න යනවා. ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න යනවා. හරි h1 කියලා දාලා ඔයාලා මේ විදිහට සමාන ලකුණු දාලා මේ විදිහට h1 දාලා ස්ටයිල් කියලා ටයිප් කරගන්න ඕනේ. ස්ටයිල් කියලා ටයිප් කරලා පස්සේ ඔයාලට ඔටෝමැටිකලි උඩුකම ඇතුලේ මෙතන අපි ටයිප් කරන්න වෙනවා. මම ෆොන්ට් කියන මේ විදිහට ටයිප් කරද්දී ඔයාලට ඔයාලා බලන්න ෆොන්ට් සයිස් කියලා තියෙනවා. ඉතින් ඒක මම එන්ටර් කරනවා. ෆොන්ට් සයිස් එක ටයිප් කරාට පස්සේ ඔයාලට තෝරන්න තියෙනවා ලාර්ජ්ද මොකක්ද කියලා. මම ලාර්ජ් කියලා දීලා මෙන්න මේ තිතයි කමාවයි යූස් කරන්නේ තවත් මේක ඩිෆයින් කරන්න තියෙනවා කියන්නේ. ඉතින් මේ h1 ස්ටයිල් කියලා අපි ස්ටයිල් එක සමානයි ෆොන්ට් උඩුකම ඇතුලේ ෆොන්ට් ඉරක් සයිස් කියලා අපි මේ ඕපනින් ටැග් එකේ තමයි ටයිප් කරේ. ඉතින් මේ ෆොන්ට් එකේ සයිස් එක තිද්දලා ලාර්ජ් කියලා අපි ටයිප් කරලා දිනවා. ඊට පස්සේ ඒක එතනින් ඉවරයි. දැන් සයිස් එක අපි තෝරලා ඉවරයි. ඊගාවට අපිට තවත් ඩිෆයින් කරන්න තියෙනවා කලර් එකක් දාගන්න තියෙනවා. මෙන්න මේ වගේ තිතයි කමාවේ දාගන්න ඕනේ. හරි. මම තිතයි කමාවේ ටයිප් කරගෙන කලර් කියලා දානවා. කලර් කියලා මේ විදිහට ටයිප් කරාම COLOR කියලා ටයිප් කරාම අපිට බලා ගන්න පුළුවන් කලර්ස් තියෙනවා. ඉතින් මම මෙතනින් blue කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මට මේක තවත් ඩිෆයින් කරන්න නැහැ. ඒකින්ද මම මෙන්න මේ ඔටෝමැටිකලි ටයිප් වෙන තිතයි කමාවයි ඉරේස් කරනවා. හරි. ඊට පස්සේ මෙතන නේද අපි මේ ඕපනින් ටැග් එක තමයි කන්ටිනියු කරන් ආවේ. මෙතනින් මම ඕපනින් ටැග් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරාට පස්සේ ක්ලෝස් ටැග් එකත් ඔටෝමැටිකලි අපිට බලන්න පුළුවන් ටයිප් වෙලා ඉවර දිනවා. හරි. අපි දැන් මේකට හෙඩින් එක ටයිප් කරේ නැහැනේ. හරි. අපි හෙඩින් එක ටයිප් කරගමු. මම මෙන්න මේ විදිහට welcome my කියලා ටයිප් කරගන්නවා නිකන් උදාහරණයක් හැටියට. හරි අපි මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි ඔයාලට බලන්න පුළුවන් මෙතනින් page එකේ බලන්න පුළුවන් welcome to my channel කියලා ඒ විදිහට තියෙනවා. අපි Visual Studio එකේ ටයිප් කරමු විදිහට. හරි. අපිට දැන් මේක සෙන්ටර් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ හරියට විතර ගන්න ඕන. සෙන්ටර් කරගන්න ඕන. අපි මෙන්න මේ විදිහට දැන් හෙඩ් එක ඇතුළේ මම h1 ටැග් එක ඕපන් කරගත්ත h1 ටැග් එකට කලින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට සෙන්ටර් කියලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට සෙන්ටර් කියලා ටැග් එකක් ඕපන් කරගන්න. හරි. ඊට පස්සේ මෙතන මේ සෙන්ටර් ක්ලෝස් ටැග් එක මෙතන ආවා. මම ඒක කොපි කරගෙන කරනවා. ඊට පස්සේ මම මෙතන h1 ටැග් එක තියෙන්නේ. h1 ටැග් එකට පස්සේ තමයි සෙන්ටර් කියන සෙන්ටර් එකේ ඕපනින් ටැග් එක මම මෙතන ටයිප් කරේ. සෙන්ටර් එකේ ක්ලෝස් ටැග් එක මෙතන ටයිප් කරනවා. හරි. දැන් මම සේව් කරලා බලමු. සේව් කරාට පස්සේ හරි සේව් කරාට පස්සේ ඔයාලා බලන්න මෙතන welcome to my channel කියන සෙන්ටර් එකට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපිට මේක තවත් මැද හරියට ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ head title එක type කරාට ඊට යටින් මෙන්න මේ විදිහට br tag use කරන්න. right. හරි. ඊට පස්සේ save කරනවා. මේක refresh කරනවා. හරි. ඔයාලට බලන්න පුළුවන් මෙතන welcome to my channel කියලා page එකේ මැදින් තමයි type වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි body tag එක open කරගමු. මේ විදිහට body tag එක open කරාම ඔයාලට බලන්න පුළුවන් body close body කියන tag එක closing tag එකත් automatically මෙතන type වෙලා තියෙනවා. හරි. body එකට මම දානවා paragraph එකක්. paragraph එකේ opening tag එක මෙතනින් අපි type කරනවා closing tag එකත් automatically type වෙලා එනවා. හරි. ඉතින් මම copy කරගත්ත මගේ channel එකට අදාළ විස්තරයක් මම copy කරලා තියෙනවා. ඉතින් මම මේක මෙතනින් paste කරනවා. ඔයාලට මෙතනට color එකක් style එකක් add කරගන්න ඕන නම්
ඔය ඕපනින් ටැග් එක ක්ලෝස් කරන්නද මෙන්න මේ විදිහට p දාලා ස්ටයිල් කියලා ටයිප් කරගන්න. කලින් වගේ ස්ටයිල් ටයිප් කරලා ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කලර් එක වෙනස් කරන්න පුළුවන්. කලර් එක බ්ලැක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ෆොන්ට් එක වෙනස් කරගන්න මේ විදිහට ෆැමිලි කියලා මොකද්ද මෙතනින් ඔයාලට කැමති එක සිලෙක්ට් කරගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහාට ගිහලා. හරි. මම මෙතන මෙන්න මේ ෆොන්ට් එක දෙනවා. හරි. මට තවත් ඩිෆයින් කරන්න දෙයක් නැහැ. ඒක නිසා මම මෙතනින් මේ ඔටෝමැටිකලි ටයිප් වෙන 32කමයි ඉරේස් කරනවා. හරි. ඊට පස්සේ මම මේ ටැග් එක මෙතෙක් දුරට කන්ටිනියු කරන් ආයේ ඕපනින් ටැග් එක විදිහට මම මෙතනින් ක්ලෝස් මේ ටැග් එක ක්ලෝස් කරනවා. ඒකට ක්ලෝසින් ටැග් එක ඔටෝමැටිකලි මෙතනින් ටයිප් වෙනවා. හරි. මම දැන් පැරග්‍රාෆ් එක මෙතන පේස්ට් කරගන්නවා. හරි. ඔයාලා මේ මෙන්න මේ විදිහට පේස්ට් කරගත්තා. හරි. දැන් මේක සේව් කරලා මම හරි රිෆ්‍රෙෂ් කරාම ඔයාලට බලන්න පුළුවන් අපි සිලෙක්ට් කරපු විදිහට මේක මෙතන ටයිප් වෙලා තියෙනවා. ඔයාලා මම කලර් එකත් වෙනස් කරලා පෙන්නන්නම්. මම කලර් එක දැන් මේ බ්ලැක් නේ. මම වෙන කලර් එකක් ඔයාලට උදාහරණයක් විදිහට දාලා පෙන්නනවා. මේ විදිහට මම බ්ලූ දානවා. දැන් සේව් කරලා බලමු රිෆ්‍රෙෂ් කරලා මේක බ්ලූ වෙනවා. හරි. මම කලින් තිබ්බ විදිහටම බ්ලැක් කරනවා. දැන් රිෆ්‍රෙෂ් කරාම ඔයාලට බලන්න පුළුවන් කලින් තිබ්බ විදිහටම ආවා. දැන් ඉතින් ඔයාලට පේනවා මෙතන වෙල්කම් ටු මයි channel කියන එක මෙන්න මේ ෆොන්ට් එකට වඩා පුංචි විදිහට තමයි තියෙන්නේ. හරි. අපි ඒක බෝල්ඩ් කරගමු. බෝල්ඩ් කරන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. හරි. වෙල්කම් ටු මයි channel කියලා අපි මෙතන ටයිප් කරන්නේ center කියලා ටැග් එකක් ඕපන් කරලා center කියලා ටැග් එකක් ඕපන් කරලා h1 ටැග් එක style එක font size large එක එතකොට color එක blue දාලා අපි ක්ලෝස් කරා ටැග් එක. ඊට පස්සේ වෙල්කම් ටු මයි channel කියලා ටයිප් කරා. හරි. ඔයාලට මේක බෝල්ඩ් කරගන්න ඕන නම් මෙතන head එක දෙන්නේ අපි දැන් මේක head එකට පස්සේ වලට ඕපන් කරගන්න පුළුවන් බෝල්ඩ් කියලා ටැග් එක. බෝල්ඩ් කියලා ටැග් එක ක්ලෝස් කරනවා මේ විදිහට. හරි. ඊට පස්සේ ක්ලෝසින් ටැග් එක මෙතනින් center කියන එකට center කියන ටැග් එකක් ක්ලෝස් කරාට පස්සේ තමයි අපි බෝල්ඩ් කියන ටැග් එක ක්ලෝස් කරන්නේ. හරි. බෝල්ඩ් කියන ටැග් එක ක්ලෝස් කරලා අපි දැන් සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔයාලට පේනවා මෙතනින් බෝල්ඩ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා. හරි. මේක තවත් ඔයාලට font size එක large කරගන්න ඕන. අපිට මෙතනින් font size එක මෙතනින් දාගන්න පුළුවන්. හරි. 160 දානවා. 160 දාලා මම දැන් සේව් කරලා බලනවා. හරි. ඔයාලට බලාගන්න පුළුවන් දැන් welcome to my channel කියන එකේ font size එක ලොකු වෙලා තියෙනවා. හරි. දැන් මම ඔයාලට උදාහරණ හැටියට කොහොමද මේකට ෆොටෝ එකක් ඇඩ් කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. හරි. දැන් පැරග්‍රාෆ් එක අපි පැරග්‍රාෆ් කියන ටැග් එක ක්ලෝස් කරා. දැන් බොඩි ටැග් එක ඇතුළේම අපි ටැග් එක ඇතුළේම මේ විදිහට කලින් ඔයාලට මතකයි කෝඩ් එක ඉමේජ් එක ඇඩ් කරද්දී img කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මෙන්න විදිහට src කියලා ටයිප් කරනවා. හරි. දැන් අපි මේකට කලින් වගේ නෙවෙයි අපි කලින් කරේ ෆොටෝ එකේ ප්‍රොපර්ටිස් වලට ගිහලානේ අපි ලොකේෂන් එක මෙතන ඇඩ් කරේ. ඒ විදිහට නෙවෙයි මේක කරන්නේ. හරි. දැන් ඔයාලට ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න ඕන. මම උදාහරණයක් හැටියට මෙන්න මේ වගේ SL කියලා මගේ ලෝගෝ එක තියෙනවා. මේක ඔයාලට කැමති ෆොටෝ එක මෙන්න මේ විදිහට කොපි කරලා new project කියන ෆෝල්ඩර් එක ඇතුලේ paste කරගන්න ඕනේ. හරි. paste කරාට පස්සේ ඔයාලා මේකේ properties යන්න ඕනේ. properties ගියාට පස්සේ ඔයාලට බලන්න මෙතනින් location එක පෙන්නනවා new project කියලා. මේ location එක පෙන්නනවා new project කියන folder එකේ තියෙනවා කියලා. හරි. ඊට පස්සේ ඔයාලා නැවත Visual Studio Code එකට ගිහිල්ලා මෙතන type කරගන්න ඕනේ. හරි. ඔයාලා මෙතන type කරගන්න ඕනේ ෆොටෝ එකේ ටයිටල් එක. ඉතින් දැන් මෙතන මගේ මනුටෙක් SL logo කියලා තියෙන්නේ. ඉතින් මම මෙතනින් type කරගන්නවා මෙන්න විදිහට මනු කියලා ගහනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ image එක මෙතනින් පෙන්නනවා. හරි. මම ඒක enter කරනවා. ඊට පස්සේ අපේ image tag එක close කරන්න ඕනේ. හරි. දැන් අපි save කරලා බලමු.
හරි ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට large size එකේ මගේ logo එක මෙතනින් වැටලා තියෙනවා. ඔයාලට ඔයාලගේ ෆොටෝ image එකේ size එක වෙනස් කරන්න ඕන නම් මෙතන තියෙන උඩුකම ලැබුවට පස්සේ ඔයාලා මෙතන type කරගන්න ඕනේ height කියලා type කරද්දී පස්සේ ඔයාලා උඩුකම ඇතුලේ මෙන්න මේ විදිහට සමාන ලකුණ දාලා උඩුකම ඇතුලේ ඔයාලගේ ඔයාලට ඕන height එක දාගන්න පුළුවන්. හරි මම මෙතනින් 500යි ඊට පස්සේ මේ උඩුකම වැහුවට පස්සේ ඊට පස්සේ අපි ආයෙත් type කරගන්නවා width කියලා. width කියලා type කරලා පස්සේ කලින් වගේම සමාන ලකුණ දාලා උඩුකම ඇතුලේ මේ විදිහට type කරගන්න ඕනේ 500යි pixel කියලා දැන්. හරි දැන් මම මේක save කරලා refresh කරනවා. රීෆ්‍රෙෂ් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ logo එක තවත් පුංචි වුණා. හරි. මම දැන් මේක සෙන්ටර් කරගන්න ඕනේ. සෙන්ටර් ගන්න හැටි මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ විදිහට. සෙන්ටර් කියලා ටයිප් කරලා. හරි. ඔයාලට මම මුලදීම කිව්වා මතක ඇති. මුලින්ම ඕපන් කරන ටැග් එක තමයි අන්තිමේටම ක්ලෝස් කරන්නේ. ඉතින් මෙතන head එක මුලින්ම ඕපන් කරලා දෙනවා. head එක තමයි අන්තිමේටම ක්ලෝස් කරලා තියෙන්නේ. ඉතින් මෙතන සෙන්ටර් එක මුලින්ම අපි ඕපන් කරලා දෙන්න. අපි අන්තිමේටම තමයි සෙන්ටර් එක ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝසින් ටැග් එක. හරි. දැන් අපි මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔයාලා බලා ගන්න පුළුවන් මගේ logo එක සෙන්ටර් එකට ආවා. අපි කලින් කෝඩ්ස් ටයිප් කරේ notepad එකෙන්. ඉතින් අපි අලුත්ම විදිහකට අද ඉගෙන ගත්තා කොහොමද Visual Studio Code app එක හරහා කෝඩ්ස් ටයිප් කරන්න කියලා. ඉතින් අද මම ගෙනාවේ ඔයාලට රිවිෂන් වීඩියෝ. ඉතින් අද ගෙනාව වීඩියෝ වලට ප්‍රයෝජනවත් වුණා නම් පහදින් ලයික් බටන් එක ප්‍රස් කරන්න. ඒ වගේම subscribe බටන් එක all ප්‍රස් කරලා තියාගන්න. එහෙනම් අපි HTML video series එකේ පස්වෙනි වීඩියෝත් එක්ක හම්බෙමු.